2003 කියන්නේ සචින් ටෙන්ඩුල්කර්ට එච්චර හොඳ අවුරුද්දක් වුණේ නැහැ විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් වල. ඉතින් 2003 අවසාන භාගයේදී පටන් ගන්නව තරඟාවලියක් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බෝඩගවස්කා කුසලානේ මේ තරඟාවලියේ ටෙස්ට් තරඟ 5ක් තියෙනවා. ඉතින් මේ පළවෙනි ටෙස්ට් තරඟ තුනේම සචින් ටෙන්ඩුල්කර්ට අඩුම තරමේ අර්ධ ශතකයක්වත් රැස් කරගන්න උනේ නැහැ. ඉතින් හතරවෙනි තරඟය පැවැත්වෙනවා සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේදී. ඉතින් මේ තරඟයට කලින් සචින් ටෙන්ඩුල්කර් මාධ්‍ය හමුවේ කියලා තිබ්බා ඔහුගේ ප්‍රියතම පහර කවර් ඩ්‍රයිව් පහර ඔහු එල්ල කරන්නේ නැහැ කියලා මේ තරඟයේදී. ඒකට හේතුව තමයි ඔහු මීට කලින් දැවී ගිහිල්ලා තිබ්බේ මේ තරඟාවලිය පුරාම මේ කවර් ඩ්‍රයිව් පහර එල්ල කරලා පිටින් පතිත වෙන පන්දු වලට කවර් ඩ්‍රයිව් පහර එල්ල කරලා. ඉතින් ඔහු මේක මාධ්‍යට කියලා තිබ්බා මම කවර් ඩ්‍රයිව් පහර එල්ල කරන්නේ නැහැ කියලා මේ තරඟයේදී. කොහොම හරි ඉන්දියාව හොඳ ආරම්භයක් ලබා ගන්නවා. ආරම්භ පිටිකරුවෝ දෙන්න හොඳ සම්බන්ධතාවයක් ගොඩනගනවා. ඊට පස්සේ මේ තරඟය තමයි ඇත්තටම මේ තරඟාවලි සම කරන්න තිබිච්ච තරඟ ඉන්දියාවට. ඉතින් මේ ඕස්ට්‍රේලියාව ටීම් එකේ ඇත්තටම සෙල්ලම් කරා විශිෂ්ට පන්දු යවන්නෝ. ඒ අතර හිටියා ස්ටුවර්ට් මැගිල්, බ්‍රෙට් ලී, ග්ලෙන් මැක්ග්‍රා වැනි පන්දු යවන්නෝ හිටියා මේ ටීම් එකේදී. ඉතින් ඔවුන් ඇත්තටම මේ අර මම කලින් කිව්වා වගේ කලින් ටෙස්ට් තරඟ තුනේදී සචින් ටෙන්ඩුල්කර් ඇත්තටම පිටින් පන්දු පතිත කරලා ඔහුව කවර් ඩ්‍රයිව් පහරකට පොළඹවගෙන කඩු රකින්න හරි ස්ලිප් ක්‍රීඩකයෝ හරි පන්දුව උඩ පන්දු රැකගෙන තමයි සචින් ටෙන්ඩුල්කර් දැවී යන්නේ. මේ තරඟය පැවැත්වෙන්නේ 2004 ජනවාරි මාසයේ. ඉතින් ආරම්භක පිතිකරුවෝ දෙන්න සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගනවා. ඊට පස්සේ සචින් ටෙන්ඩුල්කර් අංක 3 පිතිකරු විදිහට පිටියට පැමිණෙනවා. මේ වෙලාවෙත් ඇත්තටම මේ පන්දු යවන්නන්ගේ බලෑනිය සචින් ටෙන්ඩුල්කර්ට අර කලින් තරඟවල ක්‍රියාත්මක කරපු සැලැස්මම තමයි ක්‍රියාත්මක කරේ. ඒක තමයි පිටින් පන්දු පතිත කරලා කඩු රකින්න වෙත හරි ස්ලිප් ක්‍රීඩකයෝ වෙත හරි උඩ පන්දුවක් ලබා ගන්න එක. නමුත් සචින් ටෙන්ඩුල්කර් අතර මේ තරඟයට මම කලින් කිව්වා වගේ කියලා තිබ්බා තරඟයට කලින් මේ තරඟයේදී මම කිසිම කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරන්නේ නැහැ කියලා. ඉතින් සුපුරුදු පරිදි මේ පන්දු යවන්න තුන් දෙනා පන්දු යවුවා පිටින් පතිත කරන පන්දු. ඉතින් සචින් ටෙන්ඩුල්කර් මේ පන්දු නිදැල්ලේ යන්න ඉඩ ඇරියා. දාන හැම පන්දුවක්ම පිටින් පතිත වෙන පන්දු නිදැල්ලේ යන්න ඉඩ හැරියා. ඉතින් මේ වෙද්දී ඔහු ඉඟියක් ලබා දුන්නා පන්දු යවන්නන්ට මාව දවා ගන්න ඕනේ නම් පන්දුව කඩුල වෙතට ගෙනෙන්න කියලා ඔහු පොඩි ඇඟවීමක් කරා. මොකද පිටින් පතිත වෙච්ච පන්දු වලට ඔහු කිසිම පහරක් එල්ල කරන්නේ නැහැ. ඉතින් මේ පන්දු යවන්නෝ සචින් ටෙන්ඩුල්කර්ගේ වෙතට පන්දු යවුවා. පන්දු යවල එහෙම දවා ගන්න උත්සාහ කරා. ඉතින් නමුත් ඔහුගේ ෆ්ලික් පහරවල්, ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරවල් සහ ඔන් ඩ්‍රයිව් පහරවල් මේ වෙද්දී සචින් ටෙන්ඩුල්කර් අතරම හොඳටම ක්‍රීඩා කරා. ඔහුගේ විශ්වාසය තව වැඩි වුණා. ඔහු හොඳ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරවල් ඒත් එක්කම ලෙග් ග්ලාන්සර්ස්, ෆ්ලික් පහරවල් වගේ ඒවා ලබා ගත්තා. ඉතින් මේත් එක්කම ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාවත් එන්න වැඩි වුණා. ඔහු මුලින් ලකුණු 50 ලබා ගත්තා. ඉතින් 50 ලබා ගත්තට පස්සෙත් ඔහු කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරේ නැහැ. ලකුණු 100 ලබා ගත්තට පස්සෙත් ඔහු කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරේ නැහැ. ලකුණු 200 ලබා ගත්තට පස්සෙත් ඔහු කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරේ නැහැ. ඉතින් ඒකෙන් පේනවා ඔහු කොච්චර විනයක් ඔහුගේ ඉනිම තුල රඳවා ගත්තද කියලා. ඒත් එක්කම ඔහු තුල තිබිච්ච මානසික දැඩි බව. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන පහරක් තමයි මේ කවර් ඩ්‍රයිව් පහර. ඉතින් ඒ අවශ්‍ය ස්ථානයට පන්දු වැටුණට පස්සේ ඉබේම මේ පහර ඉතින් ක්‍රීඩා කරන්න තමයි මොලේ විසින් පොළඹවන්නේ. නමුත් ඔහු ඒක දරාගෙන හිටියා. මොකද ඔහු කියපු දේත් එක්ක සහ ඔහු කලින් ඉනිමවල දැවී ගිය ආකාරයත් එක්ක වේග පන්දු යවන්නට විතරක් නෙමෙයි අත්‍තරම දඟ පන්දු යවන්නටත් ඔහු කවර් ඩ්‍රයිව් පහර එල්ල කරේ නෑ. විශේෂයෙන්ම ස්ටුවර්ට් මැගිල් වගේ පන්දු යවන්න. ඊට පස්සේ පාර්ට් ටයිම් පන්දු යවන්නොත් උත්සාහ කරලා බැලුවා ස්ටීව් වෝ ඕස්ට්‍රේලියානු නායකයා. නමුත් මේ කිසිම සැලසුමක් සාර්ථක වුණේ නැහැ ඔහුට එරෙහිව. ඉතින් දඟ පන්දු යවන්නන්ටත් ඔහු මේ කවර් ඩ්‍රයිව් පහර එල්ල කරන්න ගියේ නැහැ. දඟ පන්දු යවන්නන්ටත් පිටින් පතිත වෙන පන්දු වලට ඔහු ක්‍රීඩා කරේ ස්වීප් පහර. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ට.
දේහෙම තමයි ඔහු මේ ලකුණු රැස් කරේ. ඉතින් මේ තරගයේදී ඔහු ලකුණු 241ක් නොදැවි ලබා ගන්නවා. ඉතින් මේ ඉනිමට 4/33ක් අන්තර්ගත වෙලා තිබ්බා. ඒකෙන් 4/2ක් විතර ඇත්තටම ඔෆ්සයිඩ් එකේ ඔහු ක්‍රීඩා කරලා තිබ්බේ. ඒකත් මේ ස්ක්වයර් කට් පහරක් සහ පිත්තේ පිටදග්‍රේ වැදිලා තර්ඩ් මෑන් කලාපය හරහා ගිය 4/2ක්. ඉතින් ඒ හැරුණාට පස්සේ ඔහු කිසිම කවර්ටර් පහරකින් 4/2ක් ලබා ගත්තේ නැහැ. මේ ලකුණු 241 රැස් කරන්න ඔහු පන්දු 436ක් වැය කළා. ඒත් එක්කම ඔහුට අනගි සහායක් ලබා දුන්නා VVS ලක්ෂ්මන් ලකුණු 178ක් ලබා ගත්තා. ඉතින් මේ දෙන්න එකතු වෙලා දැවැන්ත සම්බන්ධතාවයක් ගොඩනගනවා. ඉන්දියා කණ්ඩායම ලකුණු 705ක් ලබා ගන්නවා කඩලු 7ක් දැවි. කොහොම නමුත් මේ තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. ඉතින් මේ ඉනිමේ විශේෂත්වය ගැන අපි දැන් කතා කරමු. මේ ඉනිම ඇත්තටම සචින් තෙන්ඩුල්කර් ක්‍රීඩා කරපු වේගවත්ම ඉනිමක් නෙමෙයි. මේක ඔහුගේ අලංකාරවත්ම ඉනිමකුත් නෙමෙයි. නමුත් අපිට මේකේ ගන්න තියෙන ලොකුම දේ තමයි ඔහු මේ තරගාවලියේදීත් පළමු තරග 3ම අසාර්ථක වෙලා තිබ්බේ. සහ විශේෂයෙන්ම ගොඩක් කට්ටිය මේ තරග 3 සචින් තෙන්ඩුල්කර්ගේ දක්ෂතා දිහා බලලා කිව්වා සචින් තෙන්ඩුල්කර්ගේ හොඳම කාලය අවසන් වෙලා දැන් ඔහු ක්‍රමක්‍රමයෙන් ඔහුගේ දක්ෂතා බිඳ වැටෙනවාද කියලා සමහරු ප්‍රශ්න කරන්න ගත්තා. ඉතින් ඔහු මේකට හොඳ උත්තරයක් ලබා දුන්නා මේ ලකුණු 241කින්. මේ 241ේදී මේ කවර් ඩ්‍රයිව් පහර එල්ල කරපු නැති එකෙන් තව විශේෂ දෙයක් අපිට ගන්න තියෙනවා. ඒක තමයි ඔහුගේ ඊගෝ එක. ඔහුගේ ඊගෝ එක ඉස්සර උනේ නැහැ. තමන් කොච්චර දැවැන්ත ක්‍රීඩකයෙක් වුණත් තමන් කොච්චර වාර්තා පිහිටවල තිබ්බත් ඔළුව පාත් කරගෙන නිහතමානීව කන්සන්ට්‍රේට් කරා තමන්ගේ ඉනිම කොහොමද බිල්ඩ් කරන්න කියන එක තමන්ගේ ප්‍රියතම පහර එල්ල කරන්න නැතුව. ඉතින් මේ ලකුණු පිපාසයක් තිබිච්ච මේ ක්‍රීඩකයා ඇත්තට මෙතනින් එළියට එන්න තමන් සම්ප්‍රදායිකව ක්‍රීඩා කරපු ක්‍රමෙන් බැහැර වෙලා ටිකක් අමාරු දුෂ්කර මනසට වෙහෙස කර සැලැස්මක් ඔහු ක්‍රියාත්මක කරා. ඉතින් ඔහු ඒක සාර්ථකව පිට්ටනිය මැදදී ක්‍රියාත්මක කරන්න ඔහුට පුළුවන් වුණා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ හිටපු ඒ වර්ල්ඩ් ක්ලාස් බෝලින් ඇටැක් එකට එරෙහිව. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ විනයගරුකම ඉනිමක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන් සචින් තෙන්ඩුල්කර්ගේ ඉනිම. විශේෂයෙන්ම අපි අද ක්‍රිකට් ක්‍රීඩාව සිද්ධ වෙන ආකාරය ගැන බලද්දී ඒ කාලෙදී ක්‍රීඩකයන්ට තිබිච්ච විනය අතිවිශිෂ්ටයි. මොකද අපි දන්නවා අද වෙද්දි ගේම් එක කොහොමද පරිණාමය වෙලා තියෙන්නේ කියලා. මේ T20 ක්‍රීඩාවත් එක්ක ක්‍රීඩකයෝ එක එක පහරවල් එල්ල කරනවා. එල්ල කරන්න ගිහිල්ලා ඔවුන්ගේ ඉවසීම නැති වෙලා සමහරලාට දැවි යන වෙලාවල් තියෙන ගොඩක්. ඉතින් ඒ ක්‍රීඩකයන්ටත් ලොකු ආදර්ශයක් ගන්න තියෙන ඉනිමක් තමයි මේ සචින් තෙන්ඩුල්කර් එදා SCG එකේ ක්‍රීඩා කරපු ඒ ඉනිම. ඉතින් අපිටත් ජීවිතේ මේ වගේ අවස්ථා එනවා. සමහරලාට අපිටත් අපි සාම්ප්‍රදායිකව කරපු දේවල් වලින් බැහැරට ගිහිල්ලා අපිට හිතන්න වෙන අවස්ථා එනවා. අපිටත් අමාරු දුෂ්කර සැලසුම් ක්‍රියාත්මක කරන්න වෙන අවස්ථා එනවා. ඉතින් ඒකටත් අපිට ආදර්ශයට ගන්න පුළුවන් හොඳ ඉනිමක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව ඇසුරින් මේ සචින් තෙන්ඩුල්කර් ක්‍රීඩා කරපු ඉනිම. ඉතින් මේක තමයි අද වීඩියෝ එක. අද වීඩියෝ එක ගැන ඔයාලට හිතිච්ච දේවල්, යෝජනා, අදහස් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න, මේක ෂෙයා කරන්න. ඊළඟ දවසේ හම්බ වෙනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.